ඒ බරවාහන පිට්ටවීම් කොල්ලොන්ට නෑ විටමින් පිටිපස්සේ අඳුරගත්තේ මතකද තරණි පෙම්වතා මට වගේ මූණත් අමතක වෙලා තිබ්බේ. නැත්තම් දැක්කම කැතයි කියලා හරි කියන්න තිබ්බේ. මේ නෙවෙයි නේ හිටියේ මොකද මේ පැත්තේ කසාදයක් බැඳගෙන මේ පැත්තට ආවද මොකද සල්ලි නෑ කියලා මාව දාලා ගිහිල්ලා කසාද බඳින්න හිතන් හිටපු බුසු ගාලා සල්ලි විසි කරන ATM මැෂින් එක හම්බුණා. දියුණු වෙන්න කැමති මිනිස්සෙක් තමයි මං හෙව්වේ. නැත්තම් තමසෝගේ කාලකන්ණියෙක් කසාද බැඳ ගන්න කියලාද මට කියන්නේ? ඔයාගේ මොලේ මං වගේ අහිංසක කොල්ලෙක් රවට්ටන්න කලින් තිබ්බනම් නේද? එහෙනම් අද මායි බාලකෝ කී දෙනෙකුයි හිත රිද්ද ගන්න නැතුව සතුටෙන් ඉන්නවද? කොඩප්පුලි කතා කියන්නේ නැතු ඉන්නවකෝ. හරියන්නේ නැත්තම් දාලා එනවා තමයි. තමුසි දාලා ගියාට පස්සේ බලනකො මං ඉන්න තැන. මාත් මේ වෙනකන් හොඳ උස තැනකට වෙලා තමයි හිටියේ. කොල්ලොන්ගේ ඇඟේ ඉල්ල මැක්කෝ වගේ සල්ලි බොන්න අපිට බෑනේ. ඒ ඉතින් පොඩියට හම්බ කරගන්න. තමුසි හම්බ කරලා මහලුකට සල්ලිකාරයද දැන්? අනේ නෑ. පොඩියට ඩිලිවරි යනවා. ඔයාලා වගේ නඩත්තු වේදම් බරේව නඩත්තු කරන්න අපිට සල්ලි නෑ. ඒවට ගොංගස් ඉන්නවා. No cash only fees. ජනවහලෝ යන්න මම දැන් ටේකන් ලොරියක් තිබ්බ කියලා ලොකු සීන් දාන්න එපා. මට ධනපති බිරිඳ. මට ලොරියක් නෑ ඕයි. මගේ බිස්නස් එකට මම මේ ලොරියක් රෙන්ට් එකට අරන් ආවේ. තමුසි නම් ඉස්සරහට කාලකන්ණියමයි. ලොරි ටෝක් දුන්නට ලොරියක්වත් නෑනේ. ඉතින් ওই තමුසේ ඉන්න ගෙදර ඊට කඩමුයි තමුසේගේ නෙවෙයිනේ. මිනිහාගේනේ. මිනිහත් වෙන කාගේද කියලා දන්නෙත් නෑනේ.